Hi යාළුවනි. Good morning. Welcome back to my YouTube channel. අද මම ඔයාලට අරන් ආවේ මගේ work day එක. මම pregnant අම්ම කෙනෙක්. ඒ වුණත් මම තවමත් මගේ job එකේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. සතියේට දවස් 2ක් වගේ තමයි මම දැනට job එකට යන්නේ. ඉතින් මම උදේම නැගිටලා අනියම් උයා පහගෙන මේ විදිහට වැඩට යන්න ලෑස්ති වෙනවා. ඉස්සර වගේ ලස්සනට ඇඳලා මේකප් කරලා හීල්ස් දාගෙන ඔෆිස් එකට යන්න මට පුළුවන්කමක් නැහැ. ඉතින් මං මේ විදිහට තමයි ඔෆිස් එකට යන්නේ. මගේ චූටි පැටිය එළියට ආවට පස්සේ මට ආයේ ආසාස විදිහට අඳින්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඉතින් මං හරි ආසයි වැඩට යන්න. දවල් වෙලාවට ගෙදර ඉන්න හරිම බෝරින් වැඩක්. වැඩට යන්න ආස වුණා. දැන් තියෙන මේ අපහසුතා එක්ක මට ටිකක් වැඩට යන්න අමාරුයි. ගැහණු ළමයි කියන්නේ චූටි කාලේ ඉඳන්ම හැමදේම දරා ගන්න පුරුදු වෙන්න ඕනි කොට්ටාසයක්. තනියම හැමදේම දරා ගන්න, කරගන්න ගැහණු ළමයෙක්ට පුළුවන් වෙන්න ඕනි. ගැහණු ළමයෙක් වුණාම පිරිමි ළමයෙක්ට වඩා වෙනස් විදිහකට හිතන්නත් ඕනි. මොකද අපිට ඕනේ ජීවිතේ ගොඩක් ඡායාග්‍රහණයන් එකතු කරගන්න. ජීවිතේ අලුතින්ම පටන් ගන්න හිතන හැම ගැහණු ළමයෙක්ටම තමන්ගේ වටිනාකම ගැන හොඳ මනා අවබෝධයක් තියෙන්න ඕනේ. ඔයා දන්නවද ඔයා කොයිතරම් වටින කෙනෙක්ද කියලා? ඔයා හිතන්න පුළුවන් ඔයාගේ අම්මට, තාත්තට, ඔයාගේ හස්බන්ඩ්ට, ඔයාගේ සහෝදර සහෝදරියන්ට ඔයාව වටිනවා කියලා. එතනින් එහාට අපි මුලින්ම අපේ වටිනාකම හදාගන්න ඕනේ. එතකොට තමයි මේ සමාජයට අපිව වටින කෙනෙක් වෙන්නේ. ඔයා ඔයාගේ වැලියු එක හදාගත්තේ නැත්තම් මේ සමාජය ඔයාට සලකන්නේ හරිම පහත් විදිහට. ඉතින් අපි අපිටම මුලින් ආදරය කරලා ඉන්න ඕනි. අපි අපිව ගොඩනගාගෙන ඉන්න ඕනි. කතාවෙන් කතාව ඉතින් මං ලෑස්ති වෙලා නම් ඉවරයි. දැන් ඉතින් ඔක්කොම අඩුම කුරුම ටික අරන් යන්න තමයි තියෙන්නේ. මගේ YouTube channel එක කරගෙන යන්නේ ගොඩක් ආසාවෙන්. මොකද මගේ මේ pregnant journey එකේදී මට එක දේවල් හිතෙනවා. ඉතින් මගේ mind එක relax කරගන්න මේක මට ගොඩක් වටිනවා. එන්න දැන් අපි යමු. අපේ ගම ඉතින් හරිම ලස්සනයි. මට කියන්න අමතක වුණානේ. මම වැඩට යන්නේ අක්කත් එක්ක. යද්දී මෙන්න මේ විදිහට චූටි පෙරහැරකුත් මගදී අපිට හම්බ වුණා. ඉතින් මට මගේ චූටි කාලෙත් මතක් වුණා. චූටි කාලේ අපි හැමෝටම මෙහෙම අත්දැකීමක් තියෙනවමනේ ඉතින්. ඔන්න ඉතින් දැන් අපි ඔෆිස්
එකටත් ආවා. ඇවිල්ලා තමයි අපි මේ විදිහට උදේ කෑම එක ගත්තේ. දැන් ඉතින් තියෙන්නේ වැඩ කිරිල්ලක් තමයි. ඔෆිස් එක ඇතුලේ මට කාලය ගත කරන්නේ හරිම සතුටින්. ඒ දවස මේ විදිහට නිමා වුණා. මගේ තවත් දවසක්. අද අපිට මීටින් දවසක්. ඉතින් වාහනේ යන ගමන් අපි වටපිටාව බල කියව තමයි ගියේ. අපි උදේටත් කෑම ගත්තා. අපිට මීටින් එක තිබුණේ කොළඹ. මීටින් එක ලොකේෂන් එක තමයි නිපෝන් හොටෙල් එක. මීටින් ලොකේෂන් එකට නම් අපි ආවා. ගමන් අපිට ටී එකයි බන් එකයි හමු වුණා උදේට. ඉතින් මට මීටින් එක අතරතුරේ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. වගේම අපිට ලන්ච් එකට මෙන්න මේ වගේ මෙනු එකක් තමයි හම්බ වුණේ. හවස අපිට මෙන්න මේ විදිහට කේක් කෑල්ලක් එක්ක අයිස් කොෆි එකක් හම්බ වුණා. මට ඉතින් අද හරිම මහන්සි දවසක්. ඉතින් අපි ගෙදර යන්නත් පිටත් වුණා. වීඩියෝ එක බලපු ඔයාලට ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.